දන්නවද? ජීවිතේ වැරදි තීරණ කියලා දේවල් නැහැ. ඔයා ජීවිතේ ගත්ත හැම තීරණයක්ම ඔයාගේ කැමැත්තෙන් ගත්තේ. ඉතින් ඒ හැම තීරණයක්ම ඔයාව ගෙනියන්නේ ඔයා යන්න ඕන තැනටයි. ඒ ගත්ත කිසිම තීරණයක් හින්දා ඔයා පසුතැවෙන්න එපා. අවසානයේදී ඔයා මේ ලෝකෙට හොඳ යමක් නම් කරේ ඔයාගේ පිටිපස්සෙන් ගලන් එන්නේ හොඳ දේවල්ම පමණයි. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ මං ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ Kaushis Pink Diaries YouTube channel එකට. ඉතින් ඔයා මේ දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නේ special get ready with me session එකකට. කොණ්ඩේ ගොඩක් දුරට මම දැන් සෙට් කරලා තියෙන්නේ. දැන් ඊළඟට මොකද කරන්න කියලා බලමු. මං ගාව තියෙන බ්‍රෑන්ඩ්. මං ගින්න ගත්තා. අලුත් අරලිය ෆ්ලවර්ස් දෙකක්. මොකද හැම සැරේම මං ගහන්නේ අවුරුදු ගොඩක් තිස්සේ නම් ගහන අරලිය මලක්. ඉතින් අලුත් එකක් ගින්න ගත්තා. මේ ටික දාන්න කියලා. ඉතින් මේ අවුරුදු දවසේ ඉතාලියේ ඉඳන් අපි සූදානම් වෙන්නේ පොඩි අවුරුදු ෆොටෝෂූට් එකක් කරන්න. ෆොටෝෂූට් එකක් කිව්වට තනියම තමයි මම මේ හැමදේම කරගන්නේ. මේ තමයි සුදු පුතත් එක්ක ගත කරන 3 වෙනි අලුත් අවුරුද්ද. මේ දාසරේ සුදු පුතා සරම ඇඳගෙන ඉඳීද දන්නේ නැහැ. මේ තියෙන මං ගෙන්න ගත්ත ඉයරින්ග්ස් දෙක. ඉතින් මේ දෙකත් දාලා බලමු. ඔය කරාවලෙමට ඉච්චර පේන්නේ නැහැ යනට ආසාවට දාන්නේ. බැංක්මනින් සුදු පුතාවයි අනිත් ලොකු බබාවයි දෙන්නම රෙඩි කරගන්න තියෙනවා. මම රෙඩි වුණාට පස්සේ ඊට පස්සේ ෆොටෝස් ටික ගන්න තමයි යන්නේ. ඔයාලා මාත් එක්ක ඒ කාලේ ඉඳන් එකතු වෙලා ඉන්නවා නම් දන්නවා මම තමයි අපේ ගෙදර බෞද්ධ කෙනා. මගේ මහත්තයා නම් කතෝලික. ඉතින් සුදු පුතත් කතෝලික. ඒ කෙසේ වෙතත් අපි පවුලක් හැටියට පුරුදු වෙලා ඉන්නවා බෞද්ධ වගේම කතෝලික ආගම් දෙකටම අදාළ වෙන හැම ස්පෙෂල් දිනයක්ම ලස්සනට සමරන්න. ඒ පුරුද්ද මට ආවේ මගේ ගෙදරිනුයි ඒ වගේම මගේ ඉස්කෝලෙනුයි. මම ඉගෙනගත්තු පාසල ජාත්‍යන්තර පාසලක් වෙච්ච හින්දා මං හිතනවා ආගම් හැම එකටම ගරු කරන්න අපි පොඩි කාලේ ඉඳන් පුරුදු වුණා කියලා. අවුරුදු කාලෙට ඉතාලියේ කොහා කෑ ගැහුව නැති වුණාට අපේ ගෙදර මේ ඉන්න කීචි පීචිගේ සද්දේ ඔයාලට ඇහුණා නේද? ඔයාලා හැමදාමත් අහනවනේ ඇයි අක්කි දැන් ඉස්සර වගේ වීඩියෝස් කරන්නේ නැත්තේ කියලා. හිතා ගන්න පුළුවන් නේද මේ වගේ දඟමල්ලක් ගෙදරක ඉන්නකොට කොහොමද මම මෙහෙම වීඩියෝස් කරන්නේ කියලා. ඉතින් ඔයාලා කලින් ඒ දැක්කේ අපි අවුරුදු දවසේ Facebook, TikTok
ඒ වගේම Instagram එක හරහා දාපු අපේ අවුරුදු ෆැමිලි වීඩියෝ එක. මෑත කාලයේදී ප්‍රසිද්ධ වෙච්ච ලස්සනම සින්දුවකට තමයි අපි ඒ වීඩියෝ එක කරේ. දැක්කනේ ඔයාලා බොහොම අමාරුවෙන් තමයි මේ දෙන්නව, ඒ කියන්නේ ලොකු බබයි පොඩි බබයි දෙන්නවම මේ වැඩේට එකතු කරගත්තා. මේ දෙන්නත් එක්ක එකට තියලා වැඩක් කරනවා කියන්නේ පුදුම අමාරු කාර්යයක්. මෙයාලව එක තැනකට කරගන්න හරිම අමාරුයි. ඒ කෙසේ වෙතත් අවසානයේදී අපි හැමෝම සතුටුයි. මොකද අවසානයේදී මම එඩිට් කරලා එයාලට පෙන්නන, එතකොට ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝස් වලට මගේ මහත්තයා වගේම සුදු පුතත් හරිම ආසයි. ඔන්න ඉතින් රෑ බෝත් වුණා. ඔයාලට වගේම නැකත් ඔක්කොම වැටිලා තිබ්බේ අපිටත් පාන්දරට කිට්ටු වෙන්න. ඉතාලියේ ජීවත් වුණත් අපි අමතක කරන්නේ අපේකම රැකගන්න. මං අර කලින් කිව්වත් වගේ මම මේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ගෙදරින් වගේම විශේෂයෙන්ම ඉස්කෝලෙන්. මම ඉගෙනම ලැබුවේ ලංකාවේ දෙහිවල පිහිටලා තිබ්බ ඇමරිකානු ජාත්‍යන්තර පාසලේ. ඉතින් මම මගේ පාසල අදටත් ආදරයෙන් මතක් කරන්නේ අවුරුදු ගාණක් ගියාට පස්සෙත් මං හිතනවා මගේ හිතේ යම් කිසි තැනක තදින්ම රැඳිලා තියෙනවා. මගේ ජීවිතේ ගොඩාක් ලස්සන පැත්තට වෙනස් කරපු තැනක් තමයි මගේ ආදරණීය ඉස්කෝලේ. ඉතින් මගේ ඇමරිකන් ඉන්ටර්නැෂනල් ස්කූල් එක මේ වගේ ආදරයෙන් මතක් කරන වෙලාවේ අපි මේ සූදානම් කරමින් ඉන්නේ අපේ අලුත් අවුරුදු මේසය. ඉතින් අපේ අලුත් අවුරුදු මේසය මම මේ සැරේ හිතුවා ටිකක් රෝස පාටට හුරු වෙන්න arrange කරගන්න ඕනේ කියලා. ඉතාලියේ අපේ පුංචි ගෙදර අවුරුදු කියලා තමයි මම thumbnail එකේ ලියලා තිබ්බේ. ඉතින් මේ අපේ පුංචි ගෙදර. පුංචි ගෙදර තියෙන පුංචි කුස්සියේ පුංචි ඉඩක තමයි මම මේ අවුරුදු කෑම මේසේ සකස් කරමින් ඉන්නේ. ඔයාට ලොකු ගෙදරක් තිබ්බත්, පොඩි ගෙදරක් තිබ්බත්, මාලිගාවක් වගේ ගෙදරක් තිබ්බත්, පැල්පතක් වගේ ගෙදරක් තිබ්බත් ඒ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. අවුරුදු කෑම මේසේ හැමෝන්ගෙම ගෙවල් වල ලස්සන්ට පිළියෙල කරනවා අපි කවුරුත්. ඒ අපි ආස විදිහ. මට නම් මෙදා සැරේ වගේම ගිය අවුරුද්දෙත් ගජරාමෙට අවුරුදු තිබ්බා. ඒ මොකද කියලා දන්නවද? මොකද මගේ අම්මා මාත් එක්ක ඉන්නේ හින්දා. මේ මොකද්ද? සුදු පුතාට හදපු ඩයිනෝසර්. ඩයිනෝසරස් කෙනෙක්. ඒක මේක ට්වින්ස් ලලු. ඉතින් ඔයාලා හැමදෙනාම හිතන්නේ යුරෝපයේ ගෙවන ජීවිතය හරිම සුන්දරයි, හරිම ලස්සනයි. මටත් ඒ වගේ ජීවිතයක් ගත කරන්න තියෙනවා නම් කොච්චර වාසනාවක්ද කියලා නේද? ඔයා ඔහේ ඉඳන් එහෙම හිතනකොට මං කල්පනා කරනවා අනේ අවුරුදු දවසේ මං ලංකාවේ හිටියනම් ඒ උණුහුම ඒ අවුරුද්ද කිට්ටු වෙනකොට එන ඒ අවුරුදු වයිබ් එක මෙහි ඉන්නකොට එහෙමනම් දැනෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් බොහොම බලෙන් වගේ තමයි අපේ ඇඟට අරගෙන මේ වගේ මේ දේවල් අපි ආසාවෙන් කරන්නේ. මම මේ රටේ ජීවත් වෙන්නේ ඇත්තෙන්ම කිව්වොත් මගේ මහත්තයා වෙනුවෙන්. නැත්නම් අදටත් මං හරිම ආදරේ මගේ රටට. මම හිතන්නේ ඉතාලියේ ජීවත් වෙන කවුරුත් ශ්‍රී ලාංකිකයන් මම මෙහෙම කිව්වට තරහ වෙයි කියලා. මොකද ඒක තමයි ඇත්ත කතාව. අපි කවුරුත් හදවතින් ශ්‍රී ලාංකිකයි. අපි කවුරුත් හදවතින් ජීවත් වෙන්නේ ලංකාවේ. ඔයා ශ්‍රී ලාංකික කෙනෙක් වෙලා ඔයාට ලංකාව එපා වෙලා තියෙනවා නම් ඒක ටිකක් පුදුමයට කරුණක් වෙනවා. ඉතින් අදටත් මං ආදරේම මගේ ලංකාවට. ඔන්න කතාවෙන් කතාව චාරිත්‍ර ටිකත් අපි කරන්න පටන් අරගෙන. ඉතින් ඔයාලා බලනවා ඇති කෝ අපේ මහත්තයයි කෝ අපේ පුතයි කියලා. ඇත්තම කිව්වොත් ඒ දෙන්නත් හද නින්දේ. ඒ දෙන්නව හැරවන්න අපිට ලෝභ හිතුණා. ඉතින් ඉතාලි වෙලාවෙනුත් ගොඩාක් පාන්දර තමයි අපි චාරිත්‍ර කරේ. ඒක හින්දා එයාලට පාඩුවේ නිදාගන්න දීලා මායි අම්මා එකතු වෙලා වෙලාවට කලාවට චාරිත්‍ර සියල්ලක්ම
ඉෂ්ට සිද්ධ කරා. සුබාලු තවදක් කරලා හැමෝටම මහත්යනිදී පුතානිදී අපසා නැකතර ඉතාලියන නැකතර. ඉතින් නැවතත් කෞෂීස් පිංක් ඩයරීස් එක හරහා අලුත් වීඩියෝස් ගොඩක් කියන්න බලාපොරොත්තුවෙන් මම නවතින්නම්. චාෝ! හොඳින්ම වැදන් තම 27යින බං හැබැයි එයා මට මනාප නම් බං අපි චෝතාලයන් මේ තිරිකලේ බං ඔයා මට මනාප නම් බං අවසට කැන්නරු යන්නම් අපි චෝතාලයන් මේ තිරිකලේ බං ඔයා මට මනාප නම් බං අවසට කැන්නරු යන්නම්